අදත් ඔයාලව සරණීස් ඩයරි YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක වටා එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලට ඔයාලගේ අදහස් සහ දිරිගැන්වීම් වලට ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඔයාලා සෑම සිළු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන බවට ඔයාට දැනගන්න පුළුවන් විශ්වය මගින් ඔයාට හෙවන සංඥා හරහා. මොනවද ඒ සංඥා? අංක 1 repeating angel numbers. ඒ කියන්නේ ඔයා එකම දේවදූත අංක නැවත නැවත දකිනවා නම් ඒ කියන්නේ ඔයා සැලසුම් කරපු දෙයක් ඉක්මනින් සැබෑ වෙන බව. අංක 2 ඔයා දකින සිහින හරහා ලැබෙන සංඥා. ඔයා බලාපොරොත්තු වෙන දේ ඔයාට නැවත නැවත සිහින තුලින් විශ්වීම තමයි මේ හරහා කියන්නේ. අංක 3 බලාපොරොත්තු නොවූ සංසුන් භාවය සහ විශ්වාසය. ඒ කියන්නේ ඔයා තුල ඔයා බලාපොරොත්තු නොවූ ආකාරයේ සංසුන් භාවයක් විශ්වාසයක් හැදෙනවා නම් ඔයාගේ ප්‍රාර්ථනාවන් ඉටු වෙන ආසන්න බව. අංක 4 අහම්බය වෙනස් වෙන අවස්ථා. ඔයා ප්‍රාර්ථනා කරපු දේ නැත්තම් ඒකට සමාන රිලේටඩ් දේවල් නැවත නැවත දිස්වීම. පොතක හරි වීඩියෝ එකක හරි නැවත නැවත දිස්වීම. අංක 5 අනෙක් කෙනෙකුට ඒක සිද්ධ වීම. ඔයා ප්‍රාර්ථනා කරපු දේ වෙන කෙනෙක්ට ලැබිලා ඔයා දකිනවා නම් ඒන අදහස් කරන්නේ ඔයාගේ ප්‍රාර්ථනාව දිටු වෙන බව. අංක 6 gut feelings. ඒ කියන්නේ ඔයාගේ හදවතේ මට මේක කරන්න පුළුවන් මේක තමයි මේ මැසේජ් එක වගේ ඔයාට එන feelings. මේවන් ඔයාගේ දේවදූතයන්ගෙන් ලැබෙන සයින් එක. අංක 7 කුඩා ජයග්‍රහණයක්. ඒ කියන්නේ ඔයාගේ ලොකු ප්‍රාර්ථනාවකට අදාළ පොඩි සක්සස් එකක්. ඒ කියන්නේ ඔයාට ඉන්ටර්විව් එකකින් කෝල් එකක් එනවා, හිතපු නැති විදිහට සල්ලි හම්බ වෙනවා, අන්න ඒ වගේ දෙයක්. ඉතින් මේ මම කියපු කරුණු 7න් එකක් හෝ ඔයා දකිනවා නම් ඔයාට දැනෙනවා නම් ඒකෙන් කියන්නේ ඔයාගේ විශ් එක දැනටමත් ඉටු වෙලා හෝ ඉටු වෙන්න ළඟ බව. ඉතින් trust the timing, trust the signs, trust your energy. විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.